ගඟ ගලලා මල්ලි ගලලා අම්මට සිරි වෙනවා යාළුවනේ ගඟ ගලලා දාන්න එපා අනාතයි සුපු මල්ලි දාන්න එපා සුපු මල්ලි පොඩක් අයින් කරගන්න මට ගඟ බලන්න පොඩ්ඩක් අනේ මල්ලි පොඩක් මේ පැත්තට ගන්න මට ගඟ බලන්න චුට්ටක් ගන්නකො බස් එක ගඟ බලන්න පරිමාර්ග දෙපාර්ක මේ පොඩ ඉස්සරහට ගන්න මට ගඟ බලන්න ඈ මේ ගැඹුර බලන්න යන්නේ ගැඹුර මේ ඔච්චර විතර ගන්න එපා යන්න කියලා. යන්න බෑ මං හරවන්න. සිරාවට හරවන්නද කියන්නේ? අම්මට සිරි යන්න බෑ මල්ලි හරවමුනේ. අරගම මල්ලි ඉරිවසයක් ගන්න ඒ අඩෝ දාන්න එපා මල්ලි දාන්න එපා ඔය JCB එකකුත් ඇවිල්ලා මේ කොහොමද යන්නේ ඇති? ඔය දාන්න එපා ආසෙන් තමයි යන්න වෙන්නේ දාන්න එපා මේ කොහෙද පාරක් පේන්නේ නැහනේ පාර පේනවා. හරවන්න තමයි. ඔය JCB එක ඇවිල්ලා තියෙන මොකටද ඒ ගඟහරන්න දාන්න බෑ මල්ලි දාන්න එපා හොඳටම කලලා කනුව බලාගෙන යන් කනුව බලාගෙන යන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේ පොඩ්ඩක් ඉන්න බලන්න අඩේ මල්ලි එන්න යට වෙනවා මොකද ගන්නේ රිවර්ස් එකක් ගහමද? මල්ලි යට වෙනවා මල්ලි සයිලාන්සරේ වතුර ගියා නෑ. අයිලාන්ඩරේ හරි අඩේ මේ මල්ලි තුන්ගෙන එක නැවතුණා කියාංකෝ මන් දාන්නද? අඩේ සයිලාන්සරේට වතුර ගියා දෙපැත්තේ මායින් කන තියෙන්නේ එයා බල අයියා මල්ලි එන්ජින් එකට වතුර යනවා අඩෝ මල්ලි බස් එක ඉවරයි හරි සුදු පාට බස් එක අඩේ මිනිස්සු කෑ ගහනවා කිරි. ඒ කර ළඟට වතුර ගිලෙනවා. ගිල්ල අම්මෝ මිනිස්සුන්ට මිනිස්සුන්ට වතුර පෙවිලා මේ කටෙත් එක්ක වතුර තව ටිකක් යනකොට මල්ලි කතා කරගන්න බෑ අඩෝ ලයිරුවේ කට නැහැ නේද අඩේ මල්ලි කටට වතුර යන සීන් එකක් තියෙන්නේ ඒ ෆුට්බෝට් එක උන්නු නෑ. අඩෝ මේ මල්ලි කොහෙන්ද යන්නේ පාර හොයා ගන්න බෑ හැබැයි පිකප් කරලා යන්න ඕනේ. එතකොට යන්න පුළුවන්. සිරාවට ඔව් ඔව්. මේ එන්ජින් එක නැවතුනොත් මොකද කරන්නේ ගඟ මැද රැල්ල සැර වැඩි වෙලා වැඩි වුණොත් තමයි කේස් එක හැදෙන්නේ. අඩේ සිරාවට මල්ලි මේ ලයිට් කණු තියෙන විදිහට යන්න ඕනේ ඔව් රැල්ල ගහනවා ඔය පාරේ පොඩි කණු වගේක් තියෙනනේ. කණු බලයෙන් තමයි යන්නේ. මේ පොඩි කණු වලින්ද අම්මා මල්ලි පොඩ්ඩක් එන්ජින් එක උඩට ආවා එන්ජින් එකේ නිකන් වතුර ගිහිල්ලා මල්ලි බොක කොංගාර සද්දයක් ඇහෙනවා ආවට බරි ඈ එහෙනම් හරිවත්. අඩෝ බස් එක වඩා ආයියට යනවා මල්ලි මොක ගන්න වතුර මොටරයක් කැඩින්නේ අඩේ මල්ලි මේ අම්මෝ එන්ජින් එක වතුර මොටරයක් දාන්න මල්ලි දිගටම ගඟ මල්ලි පාර හරි පාර. මල්ලි බස් එක තන කොටකින්ම වතුර ලා ඊපොඩ.